VIP, walking easily, but so casually. Low key, keep locked in mentally. Guess it's Let's unbox Nikon ZR. I said 23. Hi, ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද තීරණාත්මක වෙනසක් සිදු වෙන්න යන දවසක් කිව්වොත් හරි. ඉතින් අද ඇත්තටම මේ travel video එකක් නෙමෙයි අද unboxing එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මොකක්ද කියලා. ඉතින් මම මෙච්චර කාලයක් කියන දැනට මම videography ජීවිතේ එහෙම නැත්නම් film making ජීවිතේ දැනට අවුරුදු 7ක් විතර ඒ වෙනකන් මම ඇත්තටම පාවිච්චි කරේ Sony cameras. Nikon ලා Red lat එක්ක collaborate වෙලා ගහපු පළවෙනි කැමරා එක මේක. ඉතින් ඇත්තටම මේකේ විශේෂ දෙයකට තියෙන්නේ මේකේ Red Raw අපිට internally record කරන්න පුළුවන්. ඒකයි ඊට අමතරව ProRes කියන කොඩක් එකත් ඔයගලන්ට මේකේ inbuilt ඒ කියන්නේ internally කැමරා එක ඇතුළෙම record කරගන්න පුළුවන්. එහෙනම් අපි unboxing එකට. Z Cinema ආයේ මෙතන තියෙනවා Nikon Red ZR. ඒක තමයි box එක තියෙන විදිය. Okay. C-type cable එකක් හම්බ වෙනවා. battery charging adapter එකක් හම්බ වෙනවා. ඊට පස්සේ පොඩි paper works ටිකක් තියෙනවා, warranty එකක් තියෙනවා. මේවා set එක තියෙන්නේ. ඊට පස්සේ මේක open කරපුවම මේ විදිහට තමයි box එක ඇතුලේ තියෙන්නේ. Okay. කැමරා එකේ strip එක තියෙනවා. ඊට පස්සේ බැටරි එකක් තියෙනවා. බැටරි දෙකක් තියෙනවා. How's that possible? මේ කැමරාවකට මේනවද නැත්තම් අත්තර දීමකින් දාලා? Okay, power cable එක එනවා adapter එකට. Okay, එච්චරයි තියෙන්නේ කැලි ටික. ඊට පස්සේ තියෙන්නේ කැමරා එක. box එක එච්චරයි තියෙන්නේ. මම ප්‍රශ්නයකට තියෙන්නේ මෙතන බැටරි දෙකයි මේ බැටරි charge කරන adapter එකයි තියෙන්නේ. සාමාන්‍ය කැමරා එකක් ගද්දී කැමරා එකයි එක බැටරියයි ඊට අමතරව මේ කැමරා එක charge කරන්න කේබල් එකක් නේ දෙන්නේ. Nikon පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් කියන්න සාමාන්‍ය බැටරි දෙකක් දෙනවද කියලා. හැබැයි Sony අපි ගද්දී Sony කැමරා එකක් ගද්දී අපිට හම්බෙන්නේ එක බැටරියයි කැමරා එකයි මේ කැමරා බොඩි එකයි බැටරියයි මේ charge කරන මේ wall mount plug එකයි විතරයි. So මේක තමයි I think Nikon ZR close up videos ටිකක් දාන්න. නැත්නම් ඔයගලන්ට හරියට පේන්නේ කැමරා එක. Like you, be strong to hold the powers of the sun. To dream, believe in strength. Now I'm the only one, only one. I was an ordinary boy until I broke the rules my life destroyed. පොඩි පික්නික් එකක් ආවද? කැමරා එක ගැන කතා කරද්දි ඇත්තටම මම මංගාව කලින් තිබ්බේ Sony lenses. මේක ඇවිල්ලා Sigma 24-70 එකක්. ඉතින් මේ Sigma 24-70 තමයි මම Nikon ZR එකට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඉතින් කොහොමද Nikon එකට Sony lenses ගහන්නේ කියලා. ඉතින් මම එතනදී මොකද මංගාව Sony lenses ටිකක් තිබ්බා. මට දැන් ඒ lenses ටික ඔක්කොම විකුණලා ආයේ Nikon වලට යනවා කියන්නේ ඒක චුට්ටක් කරදර වැඩක් ඉඳලා මම කරේ බොඩි එක විතරක් Sony විකුණුවා. විකුණලා මට ඒ අතර වාරදී හම්බුණා මෙන්න මේ ගැජට් එක. මේක තමයි Mega Adapt adapter එක. ETZ21 Pro Plus කියන එක. මේක තමයි item එක. ඉතින් මේක ඇවිල්ලා මේක පොඩි ring එකක් වගේ එකක්. ඔයාලන්ට පේනවා ඇති මෙතන මේ තියෙන්නේ මෙතන. මේක තමයි ඒ ring එක. මට ගලවලා පෙන්නන්නම් අම්මා. මේ තියෙන්නේ.
මේ රින් එක. ඒක මාර මේ පොඩි එනේ ගොඩක් හීනි. ඉතින් මේ රින් එක යූස් කරලා තමයි අපිට E-mount lenses ඕනම E-mount lens එකක් මේකට ගහන්න පුළුවන්. අනිත් වාසිය තමයි auto focus වැඩ කරනවා. Sony ZR එකට mega gap adapter එක දැම්මට පස්සේ auto focus එක වැඩ කරන විදිය. ඇත්තටම හිතුවට වැඩිය හොඳයි. හොඳට වැඩ කරනවා. මොකද මම හිතුවේ නෑ මොකද මේ මෙච්චරක් මොකද Sony lens එකයි ඊට අමතරව Nikon කැමරා එකයි මේ දෙක සපෝට් කරයි කියලා. ඉතින් වීඩියෝ කොඩක් ගැන කතා කරද්දී Nikon ZR එකේ ප්‍රධාන වශයෙන් අපිට ගන්න තියෙන වීඩියෝ කොඩක් ටික තමයි අපිට යූස් කරන්න පුළුවන් වීඩියෝ කොඩක් ටික තමයි Enro R3D ඊට අමතරව ProRes RAW HQ ProRes H22 H265 සහ H264 කියන වීඩියෝ කොඩක් ටික අපිට මේක බලා ගන්න පුළුවන් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔක තමයි Nikon ZR එකේ වීඩියෝ කොඩක්ස් පැත්ත. ඊට අමතරව මේකේ ඔයගලන්ට පේනවා ඇති මෙතන කැමරා එකේ මේ තියෙනවා මේ වීඩියෝ ෆොටෝ කියලා ඔප්ෂන් දෙකක්. ඉතින් මේ වීඩියෝ වලට විතරක්ම නෙමෙයි මේ කැමරා එක අපිට ෆොටෝග්‍රැෆි වලට යූස් කරන්න පුළුවන්. මම මේ දැන් එළියට ආපුවලා පොඩි ෆොටෝස් දෙක තුනක් ගත්තා. ඔයගලන්ට මම ඒක දාන්නම් බලන්න. ඔයගොල්ලෝ බලන්න ඒ කියන්නේ මේකේ අර මෙකැනිකල් ෂට් එකක් නැහැ. මේකේ තියෙන්නේ ඩිජිටල් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ෂට් එකක්. සෝ පික්චර් එකක් කැප්චර් කරද්දී උනත් අපිට සද්ද එන්නේ ඩිජිටල් සද්දයක් එන්නේ අපි මොකද මේකේ ෂට් එකක් නැති හින්දා. ඒ කියන්නේ මෙකැනිකල් ෂට් එකක් නැති හින්දා. ඉතින් මේ ෆොටෝ වලත් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. හොඳයි කියලා හිතනවා. ඊට අමතරව සවුන්ඩ් ක්වොලිටි ගැන කතා කරද්දී දැන් මේක රෙකෝඩ් වෙන්නේ කැමරා එකේ තියෙන ඉන්බිල්ට් මයික් එකේ. චුට්ටක් හුළඟ වැඩි දවසක් අද. හුළඟ සද්ද එහෙම සමහර විට ඇහෙන්න පුළුවන්. PC එකට දාලා එඩිට් කරන්න ඇත්තම මටත් මේක අහන්න වෙන්නේ කොහොමද සවුන්ඩ් එක කියලා. මේකේ තියෙන එකම වාසිය මේ කැමරා එකේ 32 bit float රෙකෝඩ් කරන්න පුළුවන්. So ඒකේ ඇඩ්වාන්ටේජ් එක තමයි ඔයගලන්ගේ ක්ලිප් එක වොයිස් එක කොච්චර ක්ලික් වුණත් වොයිස් එක කොච්චර ක්ලිප් වුණත් ඔයගලන්ට පර්ස් ප්‍රොඩක්ෂන් එකේදී වොයිස් එක අඩු කරලා ඔයගලන්ට ඕන ගානට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි වොයිස් ටෙස්ට් එක, මයික් ටෙස්ට් එක Nikon ZR එකේ. ඊට අමතරව මම මේ කැමරා එකට ගොඩක් කැමති වෙන්න හේතු කිහිපයක් සහ අකමැති වෙන්න හේතු කිහිපයකුත් තියෙනවා. ප්‍රධාන වශයෙන් මම කැමති වෙන්න හේතුවක් ගැන ගියොත් මේකේ තියෙන මේ massive 4-inch display එක. මේක තමයි මම මේ Nikon එකේ මේ කැමරා එකේ ආසම කොටස. ඇත්තටම මොනිටර් එකක් අපිට යූස් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද මේකේ ස්ක්‍රීන් එක ගොඩක් ලොකුයි. ඉතින් මේ එක ප්ලස් එකක්. අනිත් ප්ලස් එක තමයි අපිට මේකේ ඉන්ටර්නලි රෙකෝඩ් කරන්න පුළුවන් R3D එහෙම නැත්නම් Red RAW කියන එක. ඩවුන් සයිඩ් ගැන කතා කරොත් ඩිසපොයින්ට් වෙන ඩවුන් සයිඩ් දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි මේකේ HDMI පෝට් එක. මේක HDMI පෝට් එක ඇත්තටම තියෙන්නේ මිනි හරි මයික්‍රෝ හරි මට මේකට කියන නම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද මිනිද මයික්‍රෝද කියන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න මේක තමයි HDMI පෝට් එක විදිහට තියෙන්නේ මේකේ. දැන් එන අලුත් හැම කැමරාකම වගේ ඒගොල්ලෝ පුළුවන් තරම් පුෂ් කරන්නේ ෆුල් සයිස් HDMI එකක් දාන්න. ඒක ලේසි හැමෝටම ලේසි. මොකද දැන් මෙතන මේ පොඩි HDMI කේබල් එකක් තියෙන ඉඳ පොඩ්ඩක් ඒක අවාසි ඇත්තටම. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ මේකේ මේ මෙමරි කාඩ් එක. එහෙම නැත්නම් CFS කාඩ් එක දාන්න තියෙන්නේ මෙන්න මෙතනට. බැටරි කම්පාර්ට්මන්ට් එක මෙන්න මේ ස්ලයිඩ් එකට. අනික මේකට දාන්න තියෙන SD කාඩ් නෙමෙයි CF Express Type B කාඩ් එක තමයි මේකට දාන්න තියෙන්නේ. මෙන්න මේ කාඩ් එක. ඉතින් දැනට ඒ දෙක තමයි මගේ මම දකින විදිහට අවාසියක් විදිහට තියෙන්නේ. ඒ අර අනිත් දේවල් ඔක්කොම ටික Sony to Nikon ස්විච් වෙන කෙනෙක් විදිහට මට හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඔක තමයි Nikon ZR ගේ රිවිව් එක. ඔයගොල්ලෝ එන්ජොයි කරා ඇති කියලා හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එහෙම නැත්නම් අලුත් ට්‍රැවල් එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමදෙනාටම ජය වේවා.